හැම ප්‍රශ්නයකටම විසඳුම ඔය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමයි. ඒක තමයි ස්ථිරසාර විසඳුම. අද මේ බණහන්ට ආපු අයතලේ ඇති අමනුස්ස ප්‍රශ්න වලින් පීඩා විඳින අය ස්වාමීන් වහන්සේ කොයි තැනකට ගියත් විසඳ ගන්න විදිහක් නැහැ. මට මේ වයසේ ඉඳලා එක දිගට අමනුස්ස ප්‍රශ්නයක් තියෙනවා කියලා කොච්චර අය ඇද්ද? අද බණහන්ට ආපු අයතලෙත් ඇති. බණ අහන්න නොපැමිණෙන අයතලෙත් කොච්චර ඇද්ද? අමනුස්ස ප්‍රශ්න. අමනුස්ස ප්‍රශ්නයකට විසඳුම් හොයාගෙන යද්දී එයාට ලැබෙන්න තියෙන ස්ථීරසාර විසඳුම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම. ප්‍රශ්න විසඳෙනවා. සමහරුන්ට තියෙනවා කර්ම දෝෂ. එක එක කර්ම දෝෂ. කර්ම දෝෂ නිසා ගුටි කන ජීවිත කොච්චරද? තමන්ගේම කර්ම නිසා තමන් විඳවනවා. ඒවට විසඳුමක් හොයාගෙන යන කෙනෙකුට ලැබෙන ස්ථිරසාර විසඳුම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. සමහර දෙමව්පියන්ට දරුවෝ නිසා ප්‍රශ්න. චූටි පැටව් කාලේ හිතුවා මේ දරුවෝ ලොකු මහත් වෙද්දි කීකරු වෙයි. අපි කියන විදියට හැදෙයි. අපිට සතුටක් උපදින දරුවෝ වෙයි. හැබැයි සමහර අම්මලා තාත්තලාට ඒ දරුවන්ගේ කටකින් ආදරණීය වචනයක්වත් අහන්න නැහැ. දරුවෝ නිසා ප්‍රශ්න. සමහර දරුවන්ගෙන් සතියකට වතාවක් දෙවතාවක් දෙමව්පියෝ ගුටි කනවා. දරුවෝ නිසා ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට කවදාද අප්පා විසඳුමක් කියලා හිතනවා නම් ස්ථිරසාර විසඳුම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම. සමහර අයට විවාහ වෙච්චි ස්වාමියා නිසා ප්‍රශ්න. බැඳපු බිරිඳ නිසා ප්‍රශ්න. කවද්ද අප්පා මේ වෙහෙස නිම වෙන්නේ කියලා හිතනවා නම් ලැබෙන්න තියෙන ස්ථිරසාර විසඳුම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම. යම් මේ පේන ප්‍රශ්නයක්ද, නොපෙනෙන ප්‍රශ්නයක්ද, මනුස්ස ප්‍රශ්නයක්ද, අමනුස්ස ප්‍රශ්නයක්ද, සියලු ප්‍රශ්න වලට එකම විසඳුමක් අපගේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම. ආස කරන්න, ඔය අදහසට ආස කරන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන. ඒකෙන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ. ප්‍රශ්න වලින් ගුටි කකත් අඩු ගානේ ඔය අදහසට ආස කරන්න. මං චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මගේ මේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි.